සරණයි. අපි මාතෘකාවටම යමු. දැන් ගිය එපිසෝඩ් එකේදී විවාහ යෝලකගේ කාන්තාවගේ විශේෂයෙන් බැලිය යුතු දේවල් ටිකක් මම සඳහන් කළා. දැන් විවාහ නැකතක් සාධන හැටි මම මීට ඉස්සෙල්ලා හුඟක් දේවල් කියලා තියෙනවා. එක දේවල් අදත් මම පොඩ්ඩක් විවාහ නැකතකට බලපාන ප්‍රධාන දේවල් ටිකක් කියනවා. ඕගොල්ලොත් මේ ළමයි කීප දෙනෙක් එක විෂයන් පිළිබඳව අහනකොට මට මේවා එකින් එකට කියන්න බෑනේ. මාතෘකා කරගෙන මම කියනවා. එතකොට ඕගොල්ලෝ ආධුනික ඔබ හදනකොට මෙන්න මේ ටිකක් බාහිරව ඉගෙනගෙන ඇතිනේ. ඕගොල්ලෝ එක පන්ති වලට ගිහිල්ලා පොත්පත් බලලා අධ්‍යාපනය ලැබලා ඇතිනේ. එතකොට මේක ලබලා තියෙනකොට මේකත් පොඩ්ඩක් පහල් කරගන්න. එතකොට ඔයගලන්ට ඒක හොඳට කරගෙන යන්න පුළුවන්. හොඳයි. විවාහ නැකත් සෑදීමේදී ඊට අයත් තත්කාලයේ වැදගත්. විවාහ නැකතක් ඕගොල්ලෝ හදලා දෙනකොට අහවල් වෙලාවට අහවල් දේ කරන්න, අහවල් වෙලාවට අහවල් දේ කරන්න, එළියට බයින්ද මේ වෙලාවට පූර්වරණක් ගන්න මේ වෙලාවට කියලා ඕගොල්ලෝ ලියලා දෙනවනේ. ඒ ලියලා දෙනකොට තත්කාලයේ ඉතා වැදගත්. සමහරු ජෝතිෂයේදී මම අනිවාර්යයෙන්ම දන්න දෙයක් තමයි තත්කාලේ බලන්න. එයාගේ පුරුෂයාගේ ස්ත්‍රීගේ ජන්මපක්ෂී රජ දවසක ගන්නවා, සාමාන්‍ය දවස් ගන්නවා. එතකොට ඒකේ රජ ස්ථූලයේ, රජ සූක්ෂමයේ, රජ අති සූක්ෂම අවස්ථාව ගන්නවා. ඒක හොඳ දේවල්. ඒ වගේ මේ සුබ හෝරාවන් ගන්නවා, පංචමයන් ගන්නවා, සූක්ෂමයන් ගන්නවා. ඒක හොඳයි. එතකොට තත්කාලයේ මේකේ ජම්ම යෝනිය පුරුෂයාගේ ජම්ම යෝනිය පවතින වෙලාවල් ආන්දලා ගන්නවා. ස්ථූල සූක්ෂම අවස්ථාවන් ඒවා තියෙ හොඳයි. නමුත් ඊට වැඩිය ප්‍රධාන බලවත් වෙන්නේ තත්කාලය. ඒ දෙන වෙලාවට කොහොමද තත්කාලය තියෙන්නේ? ඒ තත්කාලයට ඇයගේ හරි ඔහුගේ හරි ජන්මපත්‍රයේ මොන ස්ථානයකටද ඒ තත්කාලයේ ලග්නේ අයිති වෙන්නේ? ඕවා තමයි බලපාන්නේ ප්‍රධාන විදියට. ගාක් සුබ මුහූර්තවල හොඳ ප්‍රබල සුබ මුහූර්ත හදලා දුන්නු අවස්ථාවල් අපි දැකලා තියෙනවා ජෝතිෂයේදී. ඒ ඇත්තන්ගේ වෙලාව මදි නැතිකම හින්දාද තත්කාලේ බලලා නැත්තේ කියලා අපිට හිතෙනවා සමහරලාට ඒ නංගන් හානකොට. ඒවා ඔක්කොම හොඳයි. මේ වෙලාවල් දීලා තියෙනවා අපිත් ගණනය කරලා බලනකොට හරි හොඳයි. හැබැයි පරිසම් දෙන්නේ තත්කාලයේ බලපු හැටි. ද සුබ ග්‍රහයේ තුෂ්ඨ ත්‍රිකේ ගමන් කරනකොට වැඩක් නැහැනේ කොච්චර සුබ වුණා. සුබ ඵල දෙන්නේ නැහැ අඩු කරනවා. ඉතින් අන්නේ වගේ තත්කාලයේ වැදගත්. මේකයි කියන්නේ. විවාහ නැකත් සෑදීමේදී ඊට අයත් තත්කාලයේ ඉතාමත් වැදගත්. ඒක තමයි අද කියන්නේ. විවාහයේ අනු පරම්පරා 8ක්. එක පැත්තක පරම්පරා 8ක්. කොහමද? තමන්ගේ අම්මා පුරුෂයාගේ ගමුකෝ. පුරුෂයාගේ අම්මයි තාත්තයි ගමු. පුරුෂයාගේ අම්මගේ තාත්තගේ පැත්තයි අම්මගේ පැත්තයි දෙකයි. තාත්තගේ පැත්තේ අම්මගේ පැත්තයි තාත්තගේ පැත්තයි. පුරුෂයා නිකන් ඉපදිලා නැහැනේ. අම්මයි තාත්තක් ඕනේ. එතකොට පුරුෂයාගේ අම්මගේ පැත්තයි තාත්තගේ පැත්තයි දෙකයි. එතකොට මේ දෙකයි 4යි. ගෑනු දරුවාගේ අම්මයි තාත්තයි බලපුවම 2 4 8යි. පරම්පරා 8ක් සංයෝග වෙනවා මෙතන. මේවා හොඳට හිතලා මතලා මේවා කරන්න ඕනේ. ඉස්සර කට්ටිය කළා ආවා. මේ දැන් ඉන්න කට්ටියට ඕවා බලන්නෙත් නෑ වැඩකුත් නෑ. නමුත් වැඩක් තියෙනවා. මේවා අති සාර්ථක වෙන්න හේතුව තමයි ඕවා මම කියන්නේ. විවාහයක් අනුව පරම්පරා 8ක් සම්බන්ධතාවයක් ගොඩනගන ක්‍රියාවලියකි. එනම් මවගේ දෙමව්පියන් පියාගේ දෙමව්පියන් සහ ඊළඟ පාර්ශවයේ මවගේ දෙමව්පියන් පියාගේ දෙමව්පියන් යනාදී වශයෙන් පරම්පරා 8ක් ඊට සම්බන්ධ වේ. මේක එකම જાතියක් වුවද විවිධ જાතීන් අතර වුවද කෙරෙන ක්‍රියාව ඉතාම උතුම්ය. මේ නිසා සියලුම ජ්‍යොතිෂවේදීන් තමා ගාවට එන සේවා යෝජකයාගේ විවාහ නැකත් සෑදීමේදී ඉතාමත්ම සැලකිලිමත්ව සංයමයෙන් යුක්තව යයිෂ්ඨ සිද්ධ කර දිය යුතුය. තමා ගාවට එන සේවා යෝජකයා එන්නේ ඒ මිනිස්සු දුප්පත් වෙන්න පුළුවන්.
මිනිස්සු දුප්පත් වෙන්න පුළුවන්. තමන්ගේ දරුවා ගැන තමන්ගේ දරුවාට නැකතක් හදාගෙන එන්නේ. තමන්ගේ උණ හපුලුවට උගේ දරුවා මැණිකක්ලු. උණ හපුලුවට උගේ දරුවා මැණිකක්. එතකොට එතනදී ඒ දුප්පත්ද පෝසත්ද ඒවා ආදාළ වෙන්නේ නැහැ. ඒ ඉද සේවා යෝජකයාට තමන්ගේ දරුවෝ මැණික්. එතකොට ඒ උතුම් දෙයක් බලාගෙන එන්නේ. අපේ මුදල අපි කිව්වට කමක් නැහැ. මෙන්න මේකයි මේ අපේ ගාන කැමති නම් අපිට කියලා කරගන්න නැත්නම් වෙන කෙනෙකුට කියලා කරගන්න. කවුලක් නැහැ අපිට. දුප්පත් කෙනෙක් ආවත්, පෝසත් කෙනෙක් ආවත්, කාර් එකෙන් බහැලා ආවත්, පුස් සයිකලෙන් බහැලා ආවත්, මෝටර් සයිකලෙන් බහැලා ආවත් කරන දේ හරියට කරන්න ඕනේ. ඒකයි මම මේ කියන්නේ. විවාහයක් යනු පරම්පරා 8ක් සම්බන්ධතාවයක් ගොඩනගන ක්‍රියාවලියකි. එනම් මවගේ දෙමව්පියන්, පියාගේ දෙමව්පියන් සා ඊළඟ පාර්ශවයේ මවගේ දෙමව්පියන්, පියාගේ දෙමව්පියන් යනාදී වශයෙන් පරම්පරා 8ක් සමීත සම්බන්ධ වේ. මේට එකම જાතියක් වුවද විවිධ જાතීන් අතර වුවද කෙරෙන ක්‍රියාව ඊටාම උතුම්ය. මේ නිසා සියලුම ජ්‍යොතිෂවේදීන් තමා ගාවට එන සේවා යෝජකයන්ගේ විවාහ නැකත් සෑදීමේ ඊටාමත්ම සැලකිලිමත්ම සංගමයෙන් යුක්තව එය ඉෂ්ට කර දිය යුතුය. ශ්‍රී ලංකාවේ බොහෝ ජ්‍යොතිෂවේදීන් තමා ගාවට පැමිණෙන සේවා යෝජකයන්ට විවාහ නැකත් සාදවා දෙන්නේ එම මොහොතේ පවතින තත්කාලය පිළිබඳව කිසිදු තැකීමක් නොකරය. මෙතෙන් සිට එම තත්කාල ග්‍රහයන් පිහිට විය යුතු ආකාරය ඔබට පෙන්වා දෙමි. හොඳින් අවබෝධ කරගන්න. අනිත් එක තමයි අපේ මිනිස්සු මේ ජ්‍යොතිෂවේදීන් ගාවට ගිහිල්ලා ඉක්මන් කරනවා. අපිට මේ ඉක්මන් ඕනේ අපේ පුතා ඇමරිකාවේ ඉඳලා එන්නේ, අපේ පුතා එංගලන්තේ ඉඳලා එන්නේ, අපේ පුතා මිඩ්ල් ඊස්ට් වල ඉඳලා එන්නේ. ඇවිල්ලා මෙච්චර කාලයක් මේ පොඩි කාලයක් ඉන්නේ ටක් ගාලා යනවා. ඒතර උන්ටද මගුල් කරන්නේ මේ ලංකාවේ බඳින්න දෙන්නටද? ඒතර අරුන්ගේ පහසුව සඳහා ඉක්මන් කරලා දුන්නොත් නරක නැකතක් දෙන්න වෙන්නේ. හොඳ නැකතක් නම් කල් වේලා උන් ආවත් එකයි නාවත් එකයි. මේ බඳින දෙන්නට හොඳක් වෙන්නේ සිද්ධ වෙන්නේ. ඒක එන සේවා යෝජකයාගේ මොලේ මනස මත තමයි තීරණය වෙන්නේ. කසාද බඳින දෙන්නක්ගේ ගැන නෙමෙයි හිතන්නේ. එයාගේ ලොකු පුතා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ, පුතා ඉන්නේ කැනඩා, දරුවා ගෑනු ළමයා ඉන්නේ කැනඩාවෙන් නිවාඩු හම්බෙන්න. ඒ හම්බෙන්න නැත්නම් ඉන්න කියනකො. ඉවරනේ. එන්නතු ඉන්න කියන්නේ. වැඩ කරනවා. මේ දරුවාව අමාරුවේ දාන්න ඕනේද? උන්ගේ ඉක්මන්කම බලලා මේට ළමයින්ව අමාරුවේ දාන්න ඕනේ. ඒකද කියන්නේ. මාගාවට එනවා ඒ වගේ මිනිස්සු වෙන්නේ එක වතාවයි ආයි ජීවිතේ දෙන්නේ නැහැ. කියන්න තියෙන කනක් පිරෙන්නම කියනවා. කියලා යවුවට පස්සේ ආයි ජීවිතේ දෙන්නේ නැහැ. ඒ වගේ මිනිස්සු මාගාවට. අපි බලන්න ඕනේ විවාහ වෙන යුවලගේ යහපතනේ. අරුට ප්ලේන් නැද්ද? හදිසි ෆ්ලයිට් එකක් නැද්ද? හදිසියෙන් එන්න බැද්ද? ආයි ආවත් එකයි නාවත් එකයි අපිට මොකෝ. අපි බලන්නේ ජෝතිෂවේදියා බලන්නේ හැමතිස්සෙම කසාද බඳින යෝඩුවට යහපත. මිසක් අරුන්ගේ යහපත නෙමෙයි. උන් ආවත් එකයි නාවත් එකයි අපිට වැඩක් නැහැ ඒවා. අන්න එහෙමයි. ජෝතිෂවේදීන් බලන්න ඕනේ ඒ සේවා යෝජකයට කියලා දෙන්න. ඔයාට ඕනේ වාගේ දරුවන්ව අපායට දාන්න. එහෙමනම් ඔයාට හදලා දෙන්න. දැම්ම හදලා දෙන්න කොහොම ඉන්න කියලා හදන්න පටන් ගන්න ඕනේ. එතකොට දන්නවනේ හදන්නේ කොහොමද කියලා. මේවා තේරුම් ගන්න ඕනේ. එන සේවා ජෝතිෂවේදීන්ටම අපිට දාන්න බෑ බ්ලේම් එක. එන සේවා යෝජකයා ඌ ගල් බූරුවෙක් නම් ඌ දෙවෙනි පන්තියට තුන්වෙනි පන්තියට ගිය හරක් පැටියෙක් නම් ඌට තේරෙන්නේ නැහැ මේ කියන දේවල්. මොකද අපිට කියන්න පුළුවන්ද සිකුරුට උඹ ඔහොම හිටපන් තුලාවේ. නැත්නම් උඹ හිටපන් ඔහොම. චන්ද්‍රයා උඹ ගිහිල්ලා හිටපන් වෘෂභ රාශියේ. රවි උඹ හිටපන් මේසල් එහෙම කියන්න පුළුවන්ද? කියලා හිටින්න පුළුවන්ද? බෑ නේද? ස්වාභාවිකව පිළිట్లా තියෙන විදිහටයි අපි ප්‍රයෝජනෙ ගන්නෙ. ඒකත් එන සේවා යෝජකයෝ මොලේ තියෙන්න ඕනේ තමන් හරියටම ඒ වැඩේ කරගන්න. මුල් ස්ථානයේ දෙන්න ඕනේ කසාද බඳින්න දෙන්නට මිසක් තමන්ගේ ඇමරිකාවේ ඉන්න පුතාටවත් ඕස්ට්‍රේලියාවේ ඉන්න දුවටවත් ප්‍රංශයේ ඉන්න තාත්තට උන්ට කැමති නම් පුළුවන් නම් ඒ බැරනම් එන්න බෑ කියන්න තියෙන. සල්ලි වපන් උඹලා හිටපල්ලා අපි මේ කරන්න අවිවාය. මං හුඟක් දැකලා තියෙනවා මටත් කියලා තියෙනවා. කන පිරෙන්න මම කියනවා ඒ වෙලාවට. සද්ද නැතුව ඉන්න වෙලාවට. හොඳයි. ශ්‍රී ලංකාවේ බොහෝ ජෝතිෂවේදීන් තමා ගාවට පැමිණෙන සේවා ආයෝජකයන්ට විවාහනකත් සාදවා දෙන්නේ එම මොහොතේ පවතින තත්කාලය පිළිබඳ කිසිදු දැකීමක් නොකරයි.
මෙතන සිටීම තත්කාලයේ ග්‍රහයන් පිටවිය යුතු ආකාරය ඔබට පෙන්වා දෙමේ හොඳින් අවබෝධ කරගත යුතුයි. මේ දෙන වෙලාවට අනිවාර්යයෙන්ම ඒකේ තත්කාලය අනිවාර්යෙන් බලන්න හදන්න ඕනේ. තත්කාලය බලලා දැන් අනිත් එක ලොකු දෙයක් නෙවෙයිනේ. ෆෝන් එකක් ගත්තොත් ඒ ඇප් එක දාගත්තට පස්සේ ෆෝන් එකට අවුරුද්දයි මාසෙයි දිනේ දාලා වෙලාව දාලා පෙරවරු පස්වරු කියලා දාලා කොහෙටද පටන් ගන්න කොළඹටද රත්නපුරයටද හංවැල්ලටද ගාල්ලටද කොහෙටද මේ විවාහය තියන්නේ කියලා ඒක දිස්ත්‍රික්කෙත් ගහපුවම මේම කරනකොට ලක්නේ නවාංශකේ ඔක්කොම එනවා බඩවටතු ඔක්කොම දේවල් එනවා මහා ලොකු දෙයක් නෙවෙයි රොකට් සයන්ස් නෙවෙයි සරලයි දැන් තාක්ෂණය කොච්චර දියුණුද එහෙම එකේ ඕක කරන්න බැරිද පුළුවන් නේ තත්කාලයේ බලන්න නැතුව නැකතක් දෙන්න එපා දුන්නොත් ඒක කොච්චර අපිට උඩින් පෙන්වන්නට හොඳයි කියලා යටින් නරකයි අපි සඳු වෘෂභේ උච්චයි කියලා අරගෙන වැඩේ දෙනවා වෘෂභේ අංශක 3ේදී අති උච්චයි කියලා දෙනවා බලපුවම මේ යකා ඉන්නේ 8 වෙන්නේ නැත්තම් 6 වෙන්නේ නැත්තම් 12 වෙන්නේ සුබඵලද දෙන්නේ අසුබඵල දෙන්න බෑ. ඉතින් මේ සුබ රාශිය වෘෂභ රාශිය උච්ච වෙලා ඉන්නේ ඉඳ හැබැයි ඉතින් සම්පූර්ණ අඩු කරලා දානවා. යාන්තම් දෙන්නේ. ඕක කරගන්න ඕනේද? ඒකයි හොඳට බුද්ධිමත්ව ඉස්සලම සේවා විදයකට කියලා දෙන්න ඕනේ. මේකයි වැඩේ. ඕගලන්ට මේවා කරලා දෙනවා නම් මෙහෙම තමයි කරලා දෙන්නේ. නැත්තම් ඕගොල්ලෝ බලන් ඉන්න ඕනේ. මේ පරණ කට්ටිය නම් මම දැකලා මම දන්න කට්ටිය ඉන්නවා පරණ ස්ත්‍රී පුරුෂ දෙගොල්ලම ජෝතිෂ්‍යවේදීන් ආයේ බැනලා තමයි යවන්නේ මේ දැන් ඉන්න කෙල්ල කොල්ලෝ නම් මම දන්නේ නැහැ පරණ කට්ටිය නම් බයිනවා සමහරවල් ඒක හොඳයි සල්ලි වලට තමන්ගේ ආත්මේ පාවලා දෙන්න ඕනේ නැහැනේ මොකටද එහෙම කරන්නේ තවත් බොහෝ ජෝතිෂ්‍යවේදීන් විවාහ නැකත් වලට අනුගමනය කරන ක්‍රියාවලියක් ඇත. එනම් හොඳට අහගන්න මේක. තවත් බොහෝ ජෝතිෂ්‍යවේදීන් විවාහ නැකත් වලට අනුගමනය කරන ක්‍රියාවලියක් ඇත. එනම් දෙදෙනාගේම ජන්ම නැකත් වලට තාරාබල ක්‍රමෙන් සම්පත් ශේමක සාධක මෛත්‍රී පරම මෛත්‍රී යන කොටසට අයත් නැකත් වලින්ද සුබ දවසක්ද දවසකින්ද සුබ හෝරා පංචම සූක්ෂමයන්ෙන්ද මුහූර්ත පංචක සුද්ධියෙන්ද සෝදනය කර සේවා යෝජකයන්ට ලබා දෙති. සත්‍ය වශයෙන්ම මෙම මුහූර්තය සුබ වුවද මෙම මොහොතේ පවතින තත්කාලය කෙසේදයි ඔවුන් නොසිතයි. මෙවැනි අවස්ථාවල බොහෝ ජෝතිෂ්‍යවේදීන් තත්කාලයේ සතයකට ගණන් නොකර මෙවැනි අවස්ථාවල අමාරු වැටෙන්නේ ජෝතිෂ්‍යවේදියාවක් සේවා යෝජකයාවක් නොවේ. අමාරු වැටෙන්නේ විවාහ යුවලය. ඔවුන් විවාහ වී ටික කාලයක් යන විට දෙදෙනාට දෙදෙනා නුරුස්සති. ඔව් නොවුන්වන්ගේ දෙමව්පියන් නුරුස්සති. වෙනත් කිසියම් බාධාවකට මුහුණ දෙති. දැන් දෙන්නගේ බලනවා තාරා බල ක්‍රමයට ටක් ගාලා ජෝතිෂ්‍යවේදියා පුරුෂයාගේ ජම්ම සම්පත් එදා සුබ දවසේ ගන්න නැකත තියෙනවනේ. ඒ නැකත තාරා බල ක්‍රමයට බලනවා දෙන්නටම. හොඳයි. ඊට පස්සේ වේලාවල් බලනවා. සුබ හෝරාධිපති සූක්ෂම පංචම ගන්නවා. ඊට පස්සේ සුබ දවසක් තෝරගත්තා. ඊට පස්සේ මුහූර්ත පංචක සුද්ධියෙන් සෝදනය කරනවා. කරලා ලියලා දෙනවා මේවල් මේ වෙලාවට පටන් ගන්න කියලා. ඉතින් ඒක හොඳයි. ඇත්තටම සාමාන්‍ය හොඳයි ඒක. නමුත් ඒකේ තත්කාලය බලන්න ඕනේ. ඒ වෙලාවට මොන ලග්නෙට උදා වෙලා තියෙන්නේ. ඒ ලග්නය පුරුෂයාගේ ස්ත්‍රියගේ ජම්ම කේන්දරවල කොතනද තියෙන්නේ? දුෂ්ටත්‍රිකයේ භාව තුනෙන් තුන ස්ත්‍රියගේ හරි පුරුෂයාගේ හරි දුෂ්ටත්‍රිකයේ මේ භාව වලින් තත්කාලයේ පිටවන්නේ නැහැනේ. මොනම පොඩි ළමයෙක් වුණත් පිටවන්නේ නැහැනේ. ඒක වැරදි ඒක. හොඳ නැහැ. අන්න ඒව බලන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. සත්‍ය වශයෙන්ම සුබ විවාහ මුහූර්තයට සාපේක්ෂ තත්කාලයේද ඉතාමත් නිර්වුල්ව නිර්වද්‍ය විද්‍යාත්මකව එම මුහූර්තය සෑදිය යුතුය. එවිටයි මෙම මුහූර්තය සාර්ථක වනුයේ. ඒ මෙලෙසින් පෙන්වා දෙමි. විවාහ යුවලකගේ ප්‍රධානම හා මුඛ්‍යම මුහූර්තය වනුයේ පූර්වීය චාරිත්‍ර වාරිත්‍ර ආරම්භ කරන මුහූර්තයයි. ඒ වගේම මතු සමය ගත කරන මුහූර්තයේද එලෙසම සුබ විය යුතුය. දැන් මා මෙතනදී මුලින්ම කියා දෙන්නේ පූර්වීය මුහූර්තයයි. විවාහයට සම්බන්ධ සියලු මුහූර්ත වැදගත්. ඉන් ප්‍රධාන වන්නේ මේ මුහූර්ත දෙකයි.
විවාහයක් කිව්වම මේක දවසක් දෙකක් සුමානයක් හතරක් මාසයක් අවුරුද්දක් දෙකක් නෙවෙයි. කසාද බැලපු දවසේ ඉඳලා දෙන්න දෙමහල්ලෝ මැරණ මංචකයේ දක්වාම යන්න ඕනේ. එහෙමනම් පූර්වී චාරිත්‍රානුකූලව විවාහ වෙන පූර්වයේදී ඒක ඊටාම වැදගත්. ඒ වගේම වැදගත් එදා දවසේ මధు සමය ගත කරන්න දෙන්න යනකොට විශේෂයෙන් රාත්‍රී කාලයේ ඒ දෙන්නටම නැකත සුබ වෙන්න ඕනේ. අවම වශයෙන් පුරුෂයාට හෙළ ගහලා ගියා ස්ත්‍රියට සුබ වෙන්න ඕනේ ඒ පවතින නැකත. තත්කාල උදාව පවතින නැකත ස්ත්‍රියට සුබ වෙන්න ඕනේ. ගලපා ගන්න බැර නම් ස්ත්‍රියගේ පැත්තට තමයි පළවෙනි ස්ථානේ දෙන්න ඕනේ. පුරුෂයාගේ පැත්තට නෙවෙයි. දෙන්නටම ගලපා ගන්න ඕනේ සුබව. දෙන්නගෙන් ගලප ගන්නම බැරි නම් ස්ත්‍රියට දුන්න මුල් තැන අරයට දුන්නා දෙවෙනි තැන. එහෙම තමයි කරන්න ඕනේ. ඒක තමයි පෙර කාලේ ඉඳලා පැවතගෙන එන සීරිත. ස්ත්‍රියගේට ජම්මහම් ප්‍රතිපස්සේ වත්තේ දානි සාධකවද මෛත්‍රී පරම මෛත්‍රී කියන කොටස් නමේ සුබ කොටස් වලට දාලා බැලුවා. හරි පුරුෂයාට ගන්න බෑ කරන්න දෙයක් නැහැ. ඒක එහෙම දීලා ගත්තා. ඒක තමයි කරන්නේ. පැරණි කාලේ ඉඳලා පැවතගෙන එන සිරිත් පිරිත් තමයි ඔය. කුංකුණාවේ හාමුදුරුවන්ගේද බරණ ගණිතයාගේද ඔය ඒ කාලටත් ඉස්සර ඉඳලම පැවතගෙන එන සිරිත තමයි ඕක. ස්ත්‍රියගේ කාන්තාවගේ නැකත බලු කරන්නේ නැහැ. ඒක හොඳට ගන්නවා. පුළුවන් නම් පුරුෂයාගෙත් ගන්න ඕනේ. ගන්න බැරි නම් වුණොත් පුරුෂයා වයින් කරලා ස්ත්‍රියට තමයි සුබ කරලා ගන්න. හරි. දැන් පැහැදිලි නේ ඔයගොල්ලෝ. තත්කාල කේන්දරයේ හත්වැන්නේ කිසිම ග්‍රහයක නොසිටිය යුතුය. මොනම හේතුවක් නිසාවත් හත්වැන්නේ සුභයක් හරි අසුභයක් හරි මොන යෝගයක් තිබුණත් තියන්න එපා හත්වැන්නේ. හත්වැන්නේ කිසිම එකෙක් තියන්න එපා. ඒ වගේම පාපක් ග්‍රහ දෘෂ්ටි හත්වැන්නට නොවැටිය යුතුය. ඔයගොල්ලන්ට ගණනය කරන්න පුළුවන් ත්‍රිදශ රාබිසානි චන්ද්‍රෝ කුජ පුජ චතුරාෂ්ටකම් ගුරු සුක්‍ර නව පංච ග්‍රහ දෘෂ්ටි මේ විදිහට එන්නේ තියෙන්නේ ග්‍රහය. මේ ග්‍රහ දෘෂ්ටි මේක මේ ග්‍රහය වෙන්නකොට තමන්ට ගණන් හදලා බලන්න පුළුවන් හත්වැන්නට දෘෂ්ටි වැටෙනවද කියලා. සුබ දෘෂ්ටියක් හරි අසුබ දෘෂ්ටියක් හරි මොකක් හරි කිසිම ග්‍රහයක හරි තයි තියන්නත් එපා වටන්නත් එපා. ඒක නිදහස්ව නිවහල්ව තියන්න. ඔච්චරයි කියන්නේ. තත්කාලයේ හත්වැන්නේ කිසිම ග්‍රහයක නොසිටිය යුතු අතර ඒ වගේම පාප ග්‍රහ දෘෂ්ටි හත්වැන්නට නොවැටිය යුතුය. සුබ දෘෂ්ටි වැටෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය රවි ග්‍රහයා කටක කන්‍යා ධනු කුම්භ යන රාශිවල ගමන් කරන කල විවාහ නැකත් නොසෑදිය යුතුය. රවි ග්‍රහයා කටක කන්‍යා ධනු කුම්භ යන රාශිවල ගමන් කරන කල විවාහ නැකත් නොසෑදිය යුතුය. රවි ග්‍රහයා බලයෙන් යුක්ත කොට හෝ සුබ ග්‍රහ දෘෂ්ටි වලින් කෝ රවි 11 වෙන්නේ තබා සාදර නැකත් උතුම්ය. අපි දන්නවා මූල දවල් වේලාවක රවි 11 වෙන්නේ හිටියොත් කෝටියක් දෝෂ භංග කරනවා. 10 වෙන්නේ හිටියොත් දිග්බලයි. මේ වගේ තියනවා. ඒවා ඒගොල්ලෝ දන්නවනේ. ඒවා ඉදිරියට තියන්න ඕනේ. කින් සුළු දෝෂ දහස් ගණනක් වුවද ඡේදනය වේ. දිවා නැකත්වල තත්කාලයේ ලග්නයේ 11 වෙනි රවි තබා සාදර නැකත්වල කෝටියක් දෝෂ භංග වන බව ඉසිවරු බව පිළිගෙන ඇත. ඒ පිළිබඳව ජාතක මූල ග්‍රන්ථවල සඳහන්ව ඇත. එම තත්කාල කේන්දරයේ දෙවන්නාධිපති හා සිව්වැන්නාධිපතියා යන ග්‍රහයන් දෙදෙනාම මොනම අවස්ථාවකවත් දුෂ්ට ත්‍රිකේ එවත් 6 8 12 යන භාවවල නොතැබිය යුතුය. මුලින්ම දෙවන්නාධිපතියා මෙම දුෂ්ට ත්‍රිකේ සිටියහොත් තමාගේ ස්ථානයක වුවද පදිංචි වී මිල මුදල් උපයාගෙන සතුටින් ජීවත් වීමට බාධා ඇති වේ. කිසිදු අත ඉතිරියක් නැතිව ආර්ථික අහේනියකට මුහුණ දීමට සිදුවනු ඇත. මේ දෙවන්නාධිපතියා ගැන කිව්වේ. එසේම සිව්වැන්නාධිපතියා දුෂ්ට ත්‍රිකේ කොතනක හෝ සිටියහොත් තමාට උරුමයෙන් ලැබෙන සියලු අයිතීන් හෙවත් ගෙවල් දොරවල් යාන වාහන හරක බාන ධන සම්පත් සියල්ල නැති වී යන තැනට වැඩ සිද්ධ වේ. ඒ පිළිබඳව සියලු කාරණා දෙක කියලා කියන්නේ මිල මුදල්. තමගේ කුටුම්බයේ බැන්දට පස්සේ හත්වැන්නෙන් මේ අපි විවාහය කරගත්තට දෙකේ තමයි ඊට ජීවත් වෙන්නේ. ඒතර දෙවැන්න කියලා කියන්නේ ආදායම පෞල් ජීවිතේ ගත කරන ස්ථානේ. ඒක දෙවන්නාධිපතියව අප්සෙට් කරන්න එපා. 6 8 12 තියන්න එපා. ඒ වගේම හතරවැන්න. ඒ දෙකේ ජීවත් වෙන්නට
මේ පාරක ජීවත් වෙන්නේ නැහැනේ ගේක දොරනේ ඒ ගේ දොර ලබලා දෙන්නේ ඔක්කොම 4 වෙන්නේ. ඒතකොට 4 වෙනි ආධිපතියවත් 6 8 12 තියන්න එපා. ඒකයි මේ කියන්නේ. බොහොම සරලව මේ අවබෝධය ඔයගලන්ට ගන්න පුළුවන්. කලබල නැතුව හිමින් පොත්පත් පරිශීලනය කරනකොට තේරෙනවා. කාලයක් යන්න ඕනේ ඉතින්. එක පාටම බෑ මෙතනට එන්න. අපි මමත් පටන් ගන්න කාලේ මේ උතුරු දකුණ මාරු වෙලා ඉන්නේ. තේරෙන්නේ නෑනේ මේ පටන් ගන්න කාලේ. මීට අවුරුදු 30 40කට හුඩදී තේරෙන්නේ නෑනේ අපිට. හරි. එසේම සිව්වැන්නාධිපතියා දුෂ්ටත්‍රිකයේ කොතනක හෝ සිටියොත් තමාට උරුමය ලැබෙන සියලු අයිතීන් හෙවත් ගෙවල් දොරවල් යාන වාහන හරකබාන ධන සම්පත් සියල්ල නැති වී යන තැනට වැඩ සිද්ධ වේ. ඒ පිළිබඳව සියලු කාරණා ඇත. තත්කාල කේන්ද්‍රයේ ලග්නයෙන් 7 වැන්නේ සඳු කුජ යන ග්‍රහයන් දෙදෙනා පාප ග්‍රහ දෘෂ්ටි ලැබමින් සිටියොත් එම විවාහක යුවල නොබෝ කලකින්ම වෙන්වේ. එම වෙන්වීම යලි ඉක්මන් කරයි. ඒකයි 7 වැන්නේ ග්‍රහය තියන්න එපා කියලා කියන්නේ ඒකයි. නරක ග්‍රහයේ 7 වැන්නේ හිඳලා අසුබ දෘෂ්ටියක් වටනොත් දෙන්න වෙන් වෙනවා. ඔය පඬිතුයෝ හුඟක් මේ කමෙන්ට් කරලා තියෙනවා මට මොන පොතේද තියෙන්නේ 7 වැන්නේ ග්‍රහයක ඉන්න එපා කියන අර්ථයම කියලා. උන් දන්න දේවල් තියෙනවද? කෙල වුණාට පස්සේ ඌව කන ගහලා කියන්නද දැන් මොකද කරන්නේ කියලා. ඒ වගේ ගොබ්බෝ මම දැක්ක මේ කමෙන්ට් කරලා තියෙනවා හුඟක් තැන්වල. උන් බලපු පොතුයි අපි බලපු පොතුයි දෙකක්. අපි හුඟක් කියන්නේ අත්දැකීම්. අත්දැකීම් තමයි ප්‍රබල. අපි අත්දැකලා තියෙනවා. අසුබයේ ග්‍රහයේ ඉඳලා අසුබ දෘෂ්ටියක් ඒ වැටුනොත් උයි ඉවරයි. ඒකයි කියන්නේ. ඒ වගේම තත්කාලයේ ලග්නයෙන් පස්ව යන්නේ පාප ග්‍රහයේ කුසිත තවත් පාප ග්‍රහයකගේ පාප දෘෂ්ටි ලැබමින් සිටිනම් ඇයි දරුවන් නොලබයි. මේ විවාහ යුවලකට අත්‍යවශ්‍යම දෙයකි. පස්ව යන්නේ තියන්න එපා ග්‍රහයෝ. අසුබ ග්‍රහයේ තියලා පාප දෘෂ්ටියක් වැටුනොත් ඒ දරුවන්ට ළමයි හම්බෙන්නේ නැහැ. කොච්චර ලිංගික ජීවිතයක් ගත කළත් ළමයි හම්බෙන්නේ නැහැ. මේවා දැනගෙන කරන්න ඕනේ. නොදැන කරන්න එපා. විවාහ සිදු කරන සුබ මුහූර්තයේ තත්සඳහන් ආකාරයට සුබ විය යුතු අතරම ඒ තත්කාලයේද එසේම සුබව පිහිටිය යුත්තේද අසුබ පාපග්‍රහ දෘෂ්ටි විද්‍යානුකූලව ඒ ස්ථානවල නොවැටෙන ආකාරයට වග බලා ගනිමිනි. එසේම පාපග්‍රහයෝග සංයෝග නිවැරදි ස්ථානවල නොතැබිය යුතුය. මෙසේ තත්කාල සාධන ග්‍රහයන්ගේ නෛසර්ගික හා තත්කාලීන මිත්‍ර සත්‍රතා විමර්ශනයට ලක් කර බැලිය යුතුය. මෙවැනි විවාහ සුබ මුහූර්ත වලදී රණහංස මාලවී යෝග එක 4 කේන්ද්‍රයේ ත්‍රිකෝණයක තබා ගැනීමට නම් හරිම උතුම්ය. මේ නැකතක් හදනකොට 4 කේන්ද්‍රයේ හරි ත්‍රිකෝණයේ හරි තියාගත්තොත් නැකත් ඉතින් හරි උතුම්. විවාහ මුහූර්තය සෑදීමේදී ඊට අයත් පරිවාර මුහූර්ත බොහෝ ගණනක් ඇත. දැන් බලමු ඒවා මොකක්ද කියලා. විවාහ මුහූර්ත සෑදීමේදී ඊට අයත් පරිවාර මුහූර්ත බොහෝ ගණනක් ඇත. දැන් ඉස්සර විවාහ මුහූර්තයක් හදනකොට මට මතකයි මම මුල්ම කාලේ හදනකොට 20ක් විතර තිබුණා. 20ක් නෑ මට මතකයි හැටියට 10ත් 15ක්ද තිබුණා. දැන් ඒකෙන් 5ක්වත් එන්නේ නැහැ. දැන් බලන්න ඉස්සර මගුල් කප කියලා එකක් තියෙනවා. කියන්නේ මගුල් මඩුව ගන්න ඉස්සර අපි පොඩි කාලේ. අපි සාමාන්‍ය කාලේ මගුල් මඩුව ගහනවා හැම ගේකම ඒ කාලේ. දැන් ගහනවා මගුල් මඩුව මොන මගුලක්වත් ගහන්නේ නැහැ. ඔක්කොම පිට ගියා පොටල් වලට නැත්තම් උත්සව ශාලා වලට ඕඩර් කරලා මේ බුක් කළා. ඒ තමයි ගන්නෙ. එතකොට අර මගුල් කප මගුල් මඩුව ගහන එක ඕනේ නැහැ අවශ්‍ය දැනට ඒකයි තාක්ෂණයත් එක්ක තාක්ෂණයේ දියුණු වෙනකොට මේවා ඔක්කොම වෙනස් වෙන සුළුයි. ඉතින් ඒ විදියට අපි හැසිරෙන්න ඕනේ. දැන් මගුල් කාඩ් බෙදන්න ඉස්සර තියෙනවා. දැන් මොකද්ද කරන්නේ? මගුල් කාඩ් එක ෆොටෝ එකෙන් ගෙහුවා තාක්ෂණයේ අරයට යවුවා. පළවෙනි එක ඕනනම් සුබ වෙලාවකට යවන්න පුළුවන්. දැන් හුඟක් මිනිස්සු යන්නේ නැහැනේ ඔක්කොම මේ WhatsApp හරහා එතකොට Facebook හරහා යාළුවන්ට කියන්න ඕන Facebook මේ හරහා
ඉන්ෆෝම් කරනවා. දැන් තාක්ෂණය හරි දියුණුයි. ඒ හින්දා බොහොම නැකත් විවාහ නැකත් පරිවාර නැකත් තියෙන බොහොම සුළු ප්‍රමාණයක්. ගේදරක තෙල් තාච්චියක් තියෙන එක. මගුල් මේසේ ඕපන් කරන එක. විවාහ වෙච්ච යුවල පිටත් වෙන්න. විවාහයේ යුවල ගෙදරට ගෙන්නන. අලුත් මේ ගයක් තියෙනවා නම් ඒකට ගිහිල්ලා මේ පදිංචි වෙන. අන්න ඕවා තියෙන ප්‍රධානයි. ඕවා ප්‍රධානයි. මధు සමය ගත කරන්න යන මුළු රාත්‍රියම එක නැකතක් තියන්න ඕනේ. ඒක තමයි ජෝතිෂවිද්‍යා දක්ෂයෙක් නම්. දන්නා ජෝතිෂවිදින්. එතකොට පූර්ව විචාරිත මෙන්න මේ වගේ දේවල් තමයි අවශ්‍ය. දැන් මගුල් කාඩ් බෙදනවා නම් ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඒකටත් නැකතක් හදලා දෙන්න. ඒක තමයි මේ කියන්නේ. විවාහ මුහූර්ත සෑදීමේ ඊට අයත් පරිවාර මුහූර්ත බොහෝ ගණනක් තවත් ඇත. විවාහය පිළිබඳව චිරාගත සම්ප්‍රදායන් බොහෝ ප්‍රමාණයක් ඇත. ඒ බොහෝ ප්‍රමාණයන්ගේ අද වන විට පවතිනුයේ අර්ථවත් කළ හැකි පිළිගන්නා සුළු මුහූර්ත කිහිපයක් පමණි. මේ චිරාගත දේ නවීනත්වයට ගැලපෙන දේ මිනිසුන්ගේ කාර්ය බහුලත්වයක් නිසා තැනට සුදුසු පරිද්දෙන් මේවා සංශෝධනය විය යුතු අතර සමහර ඒවා මේ ලියන මොහොතේ වෙනස් වී ඇත. උදාහරණයක් ලෙස එදා සැකසූ මගුල් මඩු වෙනුවට අද වන විට ගම්බද හෝ නගරබද දෙයන්සෙන්ම නවීනත්වයට සැකසූ උත්සව ශාලාවල ඒවා පවත්වනු ලබති. ඒ ආකාරයට බොහෝ දේ වෙනස් වී ඇත. අදට ගැලපෙන අත්‍යවශ්‍ය හරවත් ප්‍රධානම දේ පමණක් මෙහිලා සඳහන් කර ඒවා විග්‍රහ කර පෙන්වමි. උඟක් ඒවා දැන් නැහැ. විවාහ මුහූර්ත සාධනයේදී ප්‍රධානතම පළමුවන් වෙන්නවන්නේ පූර්වී චාරිත්‍ර පවත්වන්නට යොදවන සුබ මුහූර්තයයි. ඒ ප්‍රධානම දෙවැන්න වන්නේ දෙදෙනාම මතු සමය ගත කරන දිනේ යොදවන සුබ මුහූර්තයයි. මේ ප්‍රධාන මුහූර්ත දෙක එක හා සමාන වැදගත්කමක් උසුලති. එම නිසා සියලුම ජෝතිෂ්‍යවේදීන් මෙම මුහූර්ත දෙකම සකල විද දෝෂයන්ගෙන් ශෝධනය කර පිරිසිදුව පැහැදිලිව නිර්වුල්ව සහ නිර්වද්‍ය ලෙසට විද්‍යාත්මකව සුබ මුහූර්ත සකසා ගත යුතුය. සූර්යයා හෙවත් රවිග්‍රහය මකර රාශියට පිවිස මිථුන රාශියේ අවසානයේ දක්වාම ගෝචර වෙන 6 මාසක කාලය මේ සඳහා සුබව පවතී. අපි ඒකට කියන උත්තරායනය කියලා. රවි උත්තරායනයේ ගමන් කරන කාලය තමයි ඒක. මෙයම මාස වලින් ප්‍රකාශ කරන්නේ නම් ඕනෑම වර්ෂයක ජනවාරි 15 වෙනිදා සිට ජූලි 15 වෙනිදා දක්වා ගත කරන කාල සීමාව උත්තරායනය කියයි. මෙම කාල පරිච්ඡේදයට ජ්‍යාතික ශාස්ත්‍රයට අනුව පවසනුයේ සූර්යයා උත්තරායනයේ ගෝචර වන කාලවකවානුව ලෙස හැඳින්වේ. සූර්යයා කෝණ මාසවල හෙවත් රවි මිථුන රවි කන්‍යා විවාහ මුහූර්තවලට අනිවාර්යයෙන්ම නොඇලවිය යුතුය. මෙම මුහූර්ත ගැන මේ කෝණ මාස කියලා අපි දන්නවා. කෝණ මාසවල ගන්න නැහැ. රවි මිථුන රවි කන්‍යා රවි ධනු රවි මීන ඒ රාශි වල ගමන් කරනකොට කෝණ මාස හවුවෙන්නේ අපි ගන්න නැහැ. ඒකයි මේ කියන්නේ. මෙම මුහූර්තයේ සුබම කාලය වන්නේ මාර්තු මැයි ජූනි මාසවල පුරපක්ෂය. එසේම දුරුතු උදුව පිල් බක් මාසවල ඇත්තේ මධ්‍යම සුබතාවය. තවද නිකිණි වක් බිනර මාසවල පුරපක්ෂය මධ්‍යම සුබතාවයක් උසුලයි. වෙසක් මාසයේ උපන් අයට මෙම මාසයේ මුහූර්ත සෑදීම අගුණය. මිථුන රාශියේ අවපුර දෙපක්ෂයේම අසුබයයිද මතයක් පවතී. මිථුන රාශියේ අවපුර දෙපක්ෂයේම අසුබයයිද මතයක් පවතී. නමුත් අපගේ අධ්‍යක්ෂකයන් අනුව පුරපක්ෂයේ ගත හැකිය. තිථි හෙවත් වක සම්බන්ධයෙන් මෙලෙස හැඳින්විය හැකිය. තත් සඳහන් කළ මාසවල පුරපක්ෂයේදී 2 3 5 7 10 11 13 යන තිථි ඊටම ඉහළින්ම සුබදායකය වේ. මෙම තිථි විවාහ මුහූර්තවලට භාවිතා කිරීමෙන් එහි විපුල ප්‍රයෝජන ලබාගත හැකියි. එසේම විවාහ මුහූර්තවලට රේන මෝසිරස මා උත්තරපල් යහත සා අනුර මුල උත්තරපොට පරේවති යන නැකත් උතුම් වෙති. තවද මෙම නැකත් වුවද තාරා බල ක්‍රමයෙන් ඔවුන්ගේ ජම්ම නැකත් ශෝධනය කරගත යුතුය. ඒ කියන්නේ මේ මම සඳහන් කළ රේන මෝසිරස මා පුවපල් සමාවෙන්න රේහෙන මෝසිරස මා උත්තරපල් 7 සා අනුර මුල උත්තරපොටප රේවති කියන නැකත් අය උතුම්. හරි. හැබැයි ඒ පුරුෂයාගේ ස්ත්‍රියගේ කාන්තාවගේ මේ පුරුෂයාගේ ජම්ම නැකත් වලට තාරා බල ක්‍රමයෙන් සම්පත් ෂේම සාධක මෛත්‍රී පරම මෛත්‍රී වෙන්න ඕනේ. එන ඔත්තේ ගණන් වෙන්න ඕනේ. නැත්තම් එහෙම නැත්තම් ගන්න බෑ.
කොච්චර හොඳ වුණත් රත්තරන් පීයෙන් කියලා පපුවට යන ගත්තොත් මැරෙනවනේ. පීයනේ. අන්න ඒකයි බුද්ධිය තියෙනනේ මේකට. හරි. මුලින්ම පංචාංග සුද්ධිය ඇති දවසක්ම තෝරාගත යුතුය. නෑ. ඊට ඉස්සෙල්ලා තියෙනවා. එසේම විවාහ මුහූර්ත වලට අර මං කිව්වේ ඒවා. ඔවුන්ගේ ජම්ම නැකත් සෝදනය කරගත යුතුය. සම්පත් සේම සාධක මෛත්‍රී පරම මෛත්‍රී යන කොටසකට අයත් නැකතක්ම ඊට සම්බන්ධ විය යුතුය. විවාහ මුහූර්තයේ සාධන කල කාලය වන විට කාන්තාවගේ ජන්මපත්‍රයේ ගුරු ග්‍රහය බලවත්ව සිටිය යුතුය. පුරුෂයාගේ ජන්මපත්‍රයේ චන්ද්‍රයා හෝ සිකුරු ග්‍රහෝ බලවත්ව සිටිය යුතුය. ඒ වගේම කුජ දෙදෙනාටම සුබව පිහිටාගත යුතු බව මතක තබාගත යුතුය. ඒ කාල සීමාවේ ස්ත්‍රී කේන්ද්‍රයේ ගුරු ග්‍රහය බලවත් වෙන්න ඕනේ. පුරුෂයාගේ කුජ ග්‍රහය බලවත් සමාවෙන්න චන්ද්‍රයා බලවත් වෙන්න ඕනේ. ඒ කාලේ. එතකොට කුජ ග්‍රහය දෙන්නගෙම හොඳ තත්ත්වයේ ඉන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. මේවා හදන්න පුළුවන් මහ ලොකු දේවල් නෙමෙයි. මුලින්ම පංචාංග සුද්ධිය ඇති දවසක්ම තෝරාගත යුතුය. සඳුදා බදාදා ගුරුදා කිවිදා යන දවස් තාමත් සුබය. මෙලෙස පංචාංග සුද්ධිය ඇති තත් සඳහන් සුබ දවසක පුරපක්ෂයේ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා ධනු යන රාශියක්ද ප්‍රීති ආයුෂ්මන් සෞභාග්‍ය සෝබන සුකර්ම ධෘති වෘද්ධි හර්ෂණ සිද්ධ සීව සිද්‍ර සාධ්‍ය සුබ සුබ්‍ර බ්‍රහ්ම මහේන්ද්‍ර ඊතාම සුබ යෝගයන්ද කරන අතරේ විෂ්ටි සකුණ චතුස්පාද නාග හිස්තුංග හැර සෙස්ස සුබය. සඳු බුද ගුරු ශුක්‍ර යන රෝරාවන් පංචම සූක්ෂම තෝරාගත යුතුය. මෙම විවාහ මුහූර්ත නිර්මාණය කරන විට බොහෝ වෙලාවට දින නැකත් රාශි ගලපා ගැනීමට බොහෝසේ උගහට. එවැනි අවස්ථාවල දෙදෙනාටම සුබ ලෙස 100%ක්ම ගලපා ගැනීමට නොපුළුවන්. එවැනි අවස්ථාවල කල යුත්තේ කාන්තාවගේ සියලුම සාධක සපුරා ගනිමින් පුරුෂයාගේ සාධක ඊට අනුගත වෙන අයුරෙන් සකසා ගැනීමයි. ජයතිස් ශාස්ත්‍රයේ මැනවින් දන්නා ජයතිස් වේදීන් මෙම සුබ මුහූර්තවලදී බොහෝ වෙලාවට සාධකයෝ සමපාත කරගනිති. එසේ නැතිව 100%ක්ම දෙදෙනාටම සුපිරි ලෙසට සාධක ගලපා ගැනීමට නොහැකි වීමට බොහෝ විට ඉඩ කඩ සැලසේ. බොහොම කල්පනාවෙන් මෙවැනි නැකත් සාදවා ගත යුතුය. නොපසු බට වෙර විහිරයෙන් යුතුව මෙවැනි මුහූර්ත සෑදිය යුතුය. විවාහ සුබ මුහූර්ත සෑදීමේ සුබම දවස වන්නේ ගුරුදා හෝ කිවිදා යන දවස් බව අප අත්දැකීමෙන්ම දනිති. අපි කිව්වට සවුදා, බදාදා, ගුරුදා, කිවිදා කියලා කිව්වට මේ දවස් දෙක තමයි ප්‍රධාන. මේ දවස් දෙක තමයි ප්‍රධාන. දැන් අවපක්ෂයේ සවුදා ගන්න බෑනේ. එහෙම ගන්න බෑ. දැන් බුදදා මේ බුද කොහොමද ඉන්නේ කියලා බුදට වැටෙන ග්‍රහ දෘෂ්ටි බුද සංයෝග වෙන තත්ත්වය අනුව තමයි ගන්න පුළුවන් බදාදා. ඉතින් ඒතකොට සමුදාය බදාදා අතහැරුවම හැම දවසෙම පුරපක්ෂයේ ගුරුදායි කිවිදායි ගන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. මෙම විවාහ සුබ මුහූර්තයේදී තත්කාල මොහොතේ දුෂ්ට ත්‍රිකයේ හෙවත් 6 8 12 යන රාශිවල හෝ භවවල හෝ කිසිදු ග්‍රහයක නොතැබිය යුතුය. කුජ බුද ගුරු ශුක්‍ර යන ග්‍රහයක දුෂ්ට ත්‍රිකයේ කොතනක හෝ සිටියහොත් එම විවාහයට කිසිදු ආයුෂක් නැත. එම විවාහය කඩාකප්පල. ඒ නිසා කිසිදු ග්‍රහයක දුෂ්ට ත්‍රිකයේ නොතැබිය යුතුය. දුෂ්ට ත්‍රිකයේ තියන්නේ නැතු. අසුභ ග්‍රහයේ දුෂ්ට ත්‍රිකයේ තිබ්බට ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. අවුලක් නැහැ. එහෙම තිබ්බම මේ අසුභයකට දුෂ්ට ත්‍රිකයේ සුභයි. ඒක හරි මම දන්නවා. නමුත් බැරිම අවස්ථාවක එහෙම තිබ්බොත් සුභයක් නම් කොහොමද කියන්න එපා. අසුභයක් තිබ්බට කමක් නැහැ. පුළුවන් නම් බොහෝ වෙලාවට අනිත් ස්ථාන වලට ධම්ම ගන්න. එතකොට හොඳයි ඒක. ඒකයි මේ කියන්නේ. නැත්නම් අසුභයකට දුෂ්ට ත්‍රිකයේ තරක් හොඳ තරක් නැහැ. ඒකයි මේ කියන්නේ. විවාහ යෝජකයන් දෙදෙනාගේම ජම්ම නැකත් වලට තත්කාල මොහොතේ ගෝචර වන නැකත තාරාබල ක්‍රමයෙන් සම්පත් සේව සාධක මෛත්‍රී පරම මෛත්‍රීම විය යුතුය. මොන ආකාරයෙන් හෝ එසේ විය යුතු අතර එය 100%ක්ම සාර්ථක කර ගැනීමට උත්සුක විය යුතුය. යම් හේකින් දෙදෙනාටම සුබ කරගත නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම කාන්තාවගේ ජම්ම නැකතට සුබ කරගත යුතුමය. එසේම විවාහ යෝජක
සුබ මුහූර්ත තත්කාල මොහොතේ 7-8 භාවවල කිසිදු ග්‍රහයක නොතැබිය යුතුය. විශේෂයෙන් රවි කුජ සනි යන නොතැබිය යුතු ග්‍රහයන් වේ. එය පමණක් ප්‍රමාණවත් නොවේ. දුෂ්ට ත්‍රිකයේ හෙවත් 6-8-12 භාවවලද කිසිදු ග්‍රහයක නොතැබිය යුතුය. තවත් ප්‍රධාන දෙයක් ඇත. එනම් ලග්නය 7 වැන්න චන්ද්‍රයා පාප ග්‍රහයන් සමග යෝග වීම හෝ දෘෂ්ටි ලැබීම හෝ නොසිතිය යුතුය. තවද තත්කාල කේන්ද්‍රයේ චන්ද්‍රයා 6-8-12 යන භාවවල ගෝචර වෙන කාලයේ විවාහ මුහූර්ත වලට අසුබ වේ. එසේම තත්කාල මොහොතේ ලග්නාධිපතියා 8 වෙන්නේ 8 වෙන්නාධිපතියා ලග්නයේ සිටින මොහොතක කොහෙත්ම සුබ නැත. අනිවාර්යයෙන්ම චන්ද්‍රයා රාශියෙන් හා භාවයෙන් ඉහළ තත්වයක සිටින මොහොතක එම හෝරාව ගතවොත් එය යහපත්ය. එසේම නක්ෂත්‍ර පංචක බලයද තබා ගත්තේ නම් එයද යහපත්ය. විවාහක සුබ මුහූර්තයේ සාධන කල එම තත්කාල මොහොතේ ලග්නාධිපතියා හා අත්වෙන්නාධිපතියා ඉහළ තත්වයක තබාගෙන නයිසාර්ගිකව හා තත්කාලීනව සුබ ග්‍රහයන් තබාගත යුතු ස්ථානවල තබාගෙන පාපයන් තැබිය යුතු ස්ථානවල තබාගෙන කිසිදු ග්‍රහයකු කිසිදු සුබයකු හෝ අසුබයකු හෝ නොතැබිය යුතු ස්ථානයේ තෝරා බේරාගෙන තත්කාල කේන්දරේ පිහිටුවා ගත යුතුය. දැන් ඔබට අවබෝධ වෙනවා ඇත සුබ මුහූර්තයක් සේම ඒ තත්කාලයත් ඉතාමත් සුබව තනාගත යුතු බව. නිවැරදි විවාහ සුබ මුහූර්තයක් වනුයේ. මේ දෙකෙන්ම අනුවන මුහූර්තයයි. මේ ඒ කියන්නේ අරක ගණන් හදලා බලන්නත් ඕනේ තත්කාලේ හොඳවත් ඕනේ. මේ දෙකම සුබ නම් තමයි සුබ කියන්න පුළුවන්. මෙම මුහූර්ත ඔබ සාධන කල මොනම කරුණක් නිසාවත් හදිසි නොවිය යුතුය. එසේ වුවහොත් ඔබට බොහෝ දේ වැරදී යාමට සිදු වෙන්නට ඉඩ සැලසෙනු ඇත. මේ සඳහන් කළ සියල්ලම පූර්වීය චාරිත්‍ර කිරීමට යහපත්ය. දැන් අප දෙවැන්න ලෙස මధు සමයට අවශ්‍ය නැකත සාධන. පූර්වීය චාරිත්‍රයෙන් පසු දෙදෙනාම වර්තමානයේ නම් මధు සමය ගත කිරීමට පිටත්ව යයි. විශේෂයෙන් එදින මුළු රාත්‍රිය පුරාම දෙදෙනාට හොඳින් ගලපෙන නැකතක් තත්කාලයේදී පැවතිය යුතුය. මෙදින රාත්‍රී විෂ කලාව හා මූර්ත කලාව සම්බන්ධව පවතින තිථි ප්‍රමාණයක් ඇත. සමහර ඒවා යෝනියට සම්බන්ධ ඒවායි. ඒවා පිළිබඳව අවබෝධයක් අපට තිබිය යුතුය. එදින රාත්‍රී චන්ද්‍රයාව හෝ සිකුරුව කුජ විසින් දකිනු ලබන්නේ කොයි මොහොතකද එම මොහොතේ දෙදෙනා එකට මුණ ගැසෙන්නේ. අපිට ගණන් හදන්න පුළුවන් කුජ එදා දවසේ රාත්‍රියේ කුජ විසින් සිකුරුව හරි සඳුව හරි දකින මොහොතේ දෙන්නමයි දෙන්න එකට සිටින්නේ. අපිට මෙහි දැන් දක්ෂ ජෝතිෂ වේදින්ට මේවා ගණන් සාමාන්‍ය දේවල්. ඒකනේ ළමයා හම්බෙන්නේ ඉස්සර සමහරු කේන්දරේ හදන්නේ. ඉස්සෙල්ලා විවාහ මේ පොරොන්දම් බලනකොට බලනවා මෙයාට දරුවෝ ඉන්නවා කියලා. ඔව් දරුවෝ ඉන්නවා. ඉන්නවා කියලා තීරණය කරමුකෝ. ඊට පස්සේ මధు සමය හදා ගන්න එයාටම නැගතාව මෙයා දන්නවා මේ වෙලාවට තමයි මේ දෙන්න එකට ඉන්නේ කියලා. හරි. එතන ඉඳලා බලනවා. ගණන් හැදිල්ලක් තියෙනවා. ඒක බලපුවම අහවල් කාලේ තමයි ළමයා හම්බෙන්නේ. ළමයා මොකද්ද කියලා කියන්න පුළුවන්. උගේ නමක් ඕනනම් හදලා තියන්න පුළුවන්. ඒ තරම් දක්ෂයි. ඒ තරම් දක්ෂ වෙන්න පුළුවන් උජෝතින් වෙදින්න. හරි. ඒක පැත්තක තියමුකෝ. මෙදින රාත්‍රී විෂ කලාව හා මූර්ත කලාව සම්බන්ධයෙන් පවතින තිථි ප්‍රමාණයක් ඇත. මෙන්න මේකත් පොඩක් මතක තියාගන්න. දැන් ඕනම විදක තියෙන විෂ කලාව, අමූර්ත කලාව කියලා. මේ තිථිය සම්බන්ධ වෙන තිථි තියෙනවා. යෝනියට සම්බන්ධ වෙන තිථි තියෙනවා. අන්න ඒවා ඉදා පවතින්න හොඳ නැහැ. යෝනියට සම්බන්ධ වුණොත් එදා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ දෙන්නට. ඊළඟ එහෙම වෙලා තියෙනවා. අපි දන්න තරමින් එහෙම වෙලා තියෙනවා. අන්තිමට ගෑනු දරුවව හොස්පිටලයිස් කරන්න වෙලා තියෙනවා. ආරෝග්‍ය ශාලාගත කරන්න වෙලා තියෙනවා. යම් දේවල් වලට නවත්ත ගන්න ආරෝග්‍ය ශාලාගත කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒක හොර රහසේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ප්‍රයිවට් හොස්පිටල් වලට දාලා ඒ දොස්තර ගොල්ලන්ට ඉන්ෆෝම් කරපුවා මේගොල්ලෝ ප්‍රසිද්ධ කරන්නේ නැහැ. විශේෂ මේවන්ට ටක් කරලා මේව කරලා දෙනවා. ඉතින් එච්චර තත්ත්වයක් ඕනේ නැහැ නේ ජෝතිෂ විද්‍යා දක්ෂයෙක් වෙන්න බෑ. විෂ කලා හරි අමෘත කලා හරි යෝනියට සම්බන්ධ තිතියක් කටුවා ඒක පොඩ්ඩක් පහු කරලා දාන්න ඕනේ. ඒක දක්ෂයෙක් වෙන්න ඕනේ. නැතු මේ කෙල්ලයි කොල්ලයි ගන්න නැහැ නේ ජෝතිර්වේදී.
ඒවා පිළිබඳ අවබෝධයක් අපට තිබිය යුතුයි. එදින රාත්‍රී චන්ද්‍රයාව හෝ සිකුරු හෝ කුජ විසින් දකිනු ලබන කොයි මොහොතකද එම මොහොතේ දෙදෙනා එකට එකතු වෙන්නේ. එම නිසා මෙදින රාත්‍රී නැකත් ඉතාම සුබ අවස්ථාවක තිබිය යුතුය. මෙතන සිට මෙම විවාහයට සම්බන්ධ බොහෝ පරිවාර මුහූර්ත ඇති අතර ඒවා නූතනයට අවශ්‍ය පරිදි හා ගැළපෙන පරිදි මෙහිලා සඳහන් කරනවා. එම විවාහ පරිවාර මුහූර්ත අතර මගුල් කාඩ් බෙදා දීම, තෙල් තාච්චිය ලිප දැමීම, මధు සමය ගත කර පෙරලා මනාලයාගේ නිවසට පැමිණීමට හෝටලින් පිටත් වීම, කෑම මේසේ වෘත කිරීම හා නව නිවසකට පදිංචිට යන්නේ නම් එය ආරම්භ කිරීම යනාදී ප්‍රධාන පරිවාර මුහූර්තයන් ලෙස සලකා ඒවා සකසා ගන්න. නව නිවසකට පදිංචි වීමට යන සුබ මුහූර්තයේ හැර සෙසු ඒවා ඒ මුහූර්ත අනුව සුබ ග්‍රහයෙකුගේ හෝරා පංචම සූක්ෂම තෝරා ගැනීම ප්‍රමාණවත් වේ. නමුත් නව යුවල නව නිවසකට පදිංචිට යන්නේ නම් එය සර්ව සම්පූර්ණ හා අංග සම්පූර්ණ සුබ මුහූර්තයක්ම විය යුතුය. මෙම මුහූර්තය සුළුවෙන් තැකිය නොහැක. එම නිසා තත්කාලයක් සුබ මුහූර්තයක් මිශ්‍රණයෙන් එය නිර්මාණය විය යුතුය. එවිට එම සුබ මුහූර්තයේ විපුල ප්‍රයෝජන එම යුවල ලබා ගනිති. පැහැදිලි නේද? ඒවා අති උතුම් දේවල් මේවා. හරි. අපි දැන් මේකෙන් නවත්තනවා මේක. ඔයාලන්ට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා මේ පිළිබඳව හොඳ අවබෝධයක් දැන් ඇති. ඒකෙන්ද තව එපිසෝඩ් එකක් මම කරන්න ඉන්නේ මේක අලුත් එපිසෝඩ් එකක් කරන්න පුළුවන්. එච්චර අලුත් දේවල් තියෙනවා තව එක විතර කරන්න. ඒකෙන්ද මම ඒකෙන් කරන්න. එහෙනම් මම ගිහිල්ලා එන්න මේ එපිසෝඩ් එක දැන් මෙතනින් ඉවරයි. ඊළඟ එපිසෝඩ් එකේදී අපි හම්බෙමු. මම එනවා ගිහිල්ලා එන්න. එක්ක ඔබට ආයිබෝවන් තෙරුවන් සරණයි.